හැමදාම අලුත්ම අලුත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. අද අපි කතා කරන්න යන්නේ චාමික කරුණාරත්නගේ නඩුවේ අලුත්ම තොරතුරු ගැන. ඉතින් ඔයාලා හැමෝම දන්න ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව එයාගේ දිගුකාලීන පෙම්වතිය විසින් දාලා තිබුණ දරුවාට නම දෙන්න එහෙම නැත්නම් කසාද බඳින්න කියන නඩුවේ අලුත්ම තොරතුරු තමයි අද අපි කියන්න යන්නේ. චාමික කරුණාරත්නගේ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කරනවා. එතනදී චාමික කරුණාරත්නට ඇමත නිදහස් කරනවා. එවැගේම චාමික කරුණාරත්නගේ නීතිඥවරයා කියලා හිටියා මහේස්ත්‍රාත් අධිකරණයකට DNA සාක්ෂි ලබා දෙන්න කියලා අධිකරණ නියෝගයක් දෙන්න හැකියාවක් නැහැ කියලා. ඒක නිසා චාමික කරුණාරත්න DNA ලබා දෙන්න එකඟ වුණේ නැහැ. කොහොම නමුත් නඩුව ජනවාරි 30 වෙනිදා වෙනකල් කල් ගියා. නීතිඥවරයා තවදුරටත් කියා හිටියා චාමික කරුණාරත්න මේ දරුවගේ පියා නොවන බවත් ගුවන් නියමවරිය ඒ කාල පරාසයට අදාළ වෙනත් ඉන්දියානු තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති තිබූ බව. ඒ සඳහා අවශ්‍ය සාක්ෂි ලෙස එම ගුවන් නියමවරියගේ එම ඉන්දියානු තරුණයාගේ ඡායාරූප පවා උසාවියට ඉදිරිපත් කරන්න චාමික කරුණාරත්නගේ නීතිඥවරයා කටයුතු කළා. ඉතින් ඒ නිසා කිසිම ආකාරයකින් චාමික කරුණාරත්න එම දරුවාගේ පියා විදිහට පිළිගන්න බෑ කියලා නීතිඥවරයා විසින් කියා සිටියා. කොහොම නමුත් ඒ හේතුවෙන් චාමික කරුණාරත්න මෙම දරුවාගේ පියා ලෙස නම දීම සිදු කිරීමට අවශ්‍ය නැති බවත් ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණයට DNA ලබා දෙන ලෙස චාමික කරුණාරත්න නියම කිරීමට කිසිදු හැකියාවක් හෝ බලකලයක් නැති බවත් නීතිඥවරයා කියා සිටියා. නඩුව ජනවාරි 30 වෙනිදාට කල් ගියපු නිසා නඩුවේ අලුත්ම තොරතුරු අපිට ඉස්සරහට වලට ගේන්න පුළුවන්. කොහොමුණත් මේ සිද්ධිය ගැන දෙපිරිසකට වෙලා මිනිස්සු විසින් කතා කියන්නේ. එකක් තමයි මේක තනිකරම බොරුවක්. මේක චාමික කරුණාරත්නගේ ඉදිරි අනාගතයට කරන ලොකු ප්‍රහාරයක් වගේම බලපෑමක් වගේම මේක කරන්න ප්‍රසිද්ධිය උදෙසා චාමික කරුණාරත්නගේ තියෙන කීර්ති නාමයට කරන්න හදන කාමියක් වගේම චාමික කරුණාරත්නගේ මුදල් ලබා ගැනීම සඳහා ගුවන් නියෝජනයෙන් කරන අසත්‍ය ප්‍රචාරයක් කියලා ගොඩාක් අය කියලා තියෙනවා. මේකෙන් චාමික කරුණාරත්නගේ ඉදිරි ක්‍රිකට් අනාගතයට ලොකු බලපෑමක් සිදු වෙන්න පුළුවන් නිසා මෑට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා තමයි ඒ පිරිස කියන්නේ. තවත් පිරිසක් කියනවා DNA ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මගින් අනිවාර්යෙන්ම චාමික කරුණාරත්න බය වුණේ දරුවා තමන්ගේ බව ඔප්පු වෙයි කියලායි. තමන් දරුවාගේ පියා නොවෙනවා නම් ඒ DNA ලබා දෙන්න බැරි කියලා තමයි මිනිස්සු කියන්නේ. ඉතින් කොහොම නමුත් අපිට සමාජයට හෝ කිසිදු අයෙකුට මේ ගැන තීරණය කරන්න බෑ. ජනවාරි 30 වෙනිදා නඩුව ගැන විභාග කරාට පස්සේ අපිට පුළුවන් මේ ගැන තොරතුරු විදියට ලබා දෙන්න. ඉතින් ඒ තොරතුරු ලබා ගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.